දවස්වල ජපනීස් වයිරල් චීස් කේක් එකක් වයිරල් වෙනවනේ. ඒක හදන්නම් කියලා හදන්නේ. දැන් මගේ මම එරස්මස් මාස්ටර් එක කරන්නේ. මම මේකේ තුන්වෙනි රටේ ඉන්නේ. මගේ මේකෙන් අයින් වෙනකොට මම මේ සතියේ යනවා අනිත් රටට. එහින් මම ශ්‍රී ලංකන් මීල් එකක් දෙනවා කියලා හිතුවා මගේ යාළුවන්ට. ඒකට ඇත්තටම මම ඩෙසර්ට් එකක් හදන්න නෙමෙයි හිටියේ. හැබැයි දැන් මේ වීඩියෝස් දැකලා මටත් මේක ටේස්ට් කරන්න ආසයි. මට මේක කාලා බලන්න ආසයි. එහින්ද මම හදනවා කියලා හිතුවා මගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. මගේ යාළුවොත් කීක ඉන්නවා. එයාත් මේ බිස්කට් හෙව්වා හම්බුන්නේ නැහැ කියලා. මම ග්‍රොසරිස් දැන් 3කට ගියා. පළවෙනි එකේ තිබුණේ නැහැ, දෙවෙනි එකේ තිබුණේ නැහැ බිස්කෝ බිස්කට් එක. තුන්වෙනි එකේ තිබුණා මේ ටිකක් ලොකු එකකට ගියාට පස්සේ මෙන්න මේක තිබුණා. හැබැයි මේක එක්සැක්ට්ලි අර නයිස් වගේ මේ බිස්කෝ එක නෙමෙයි, මේක ඇතුලේ චොක්ලට් තියෙනවා. ඒතර මේකේ මං හිතන්නේ සුගරි ෆ්ලේවර් එක ටිකක් වැඩි. දැන් ටේස්ට් කරපුවට කියනවනේ මේකේ යෝගට් රහ එන්නේ කියලා. සෝ මං හිතුවා මේකෙන් අරකට වඩා චුට්ටක් ටේස්ට් එකක් එයි කියලා. අනික මට මේක විතරයි තිබුණේ හොයාගන්න. ඊට පස්සේ ග්‍රීක් යෝගට් අරන් ආවා. දැන් ඒගොල්ලන්ට හවස් රෑට කෑම තමයි දෙන්නේ. දැන් දවල් 12ට වගේ මම ඉන්ටර්නෙට් කරනවා. ඒකට යන හොඳටම පරක්කුයි. බට් මේක දාලා ෆ්‍රිජ් එකට දාලා ගියාම හවස මට උයලා ඒගොල්ලන්ට කන්න දෙනකොට දෙන්න පුළුවන් හින්දා හදන්නම් කියලා හිතුවා. බලමු. මෙහි ඇත්තටම ඒ කියන්නේ ලංකාවට වැඩිය මෙහි ග්‍රීක් යෝගට් එකම මාර ලාභයි. මේකේ ග්‍රීක් යෝගට් එකේ මේ දැන් ඔය කීල්ස් වගේ සුපර් මාකට්ස් තියෙනවා. මේකේ තියෙන පින්ගෝ දෝසේ කියන එක තමයි මේ පෝර්චුගල් වල තියෙන්නේ. ඒකේ මේ ග්‍රීක් යෝගට් එක තමයි මම ගත්තේ. මේක මේ නැචරල් ග්‍රීක් යෝගට් එක වැනිලා ෆ්ලේවර් එකක් චුට්ටක් තියෙනවා. මේකේ 4ක් තියෙනවා. මට මේකෙන් මම හිතන් ඉන්නවා මේකෙන් 3ක හදන්න. මේ බිස්කට් එකට මම මාරම ආසයි. මම මේක කලින් ගොඩක් කාලා තියෙනවා. හැබැයි මේව සීනි හින්දා කාලා ගොඩක් මහතුන් නිසා මම මේව ඔක්කොම කන එක නැවැත්තුවා ඇත්තටම. මේ මෙන්න මෙහෙම මේකේ නිකන් අර චොක්ලට් බිස්කට් එකක් වගේ කෑලි දෙකක් තියෙනවානේ. ඒක ගලවලා දැම්මොත් හොඳයි කියලා හිතෙනවා. කැඩෙයිද දන්නේ නැහැ. නෑ. මෙන්න මේ වගේ මැද චොක්ලට් ලේ එකක් තියෙනවා. බට් ඒකත් එක්කම දානවා. නැත්තම් ඉතින් අර නෝමලි ගන්න බිස්කෝ බිස්කට් එකම තමයි. පැය 12ක් නම් තියන්න වෙන්නේ නැහැ. මං හිතන්නේ මම දැන් 12යි වෙලාව හවස. කැවි පැය 7ක් 8ක් වගේ. මේක රහයිද දන්නේ මට තේරෙන්නේ මේක කඩලා දානවද නැද්ද කියලා. බට් උත්සාහ කරලා බලමුකෝ මේ විදිහට දාලා නේද. එක බිස්කට් එකක් කැඩුනා. මෙන්න මේ වගේ මේක පිරෙන්න වගේම දැම්මා. මම හිතනවා මේ ඇති කියලා. බලමු රහ. මේ වගේ 3ක් හදන්න ඕනේ. මේක තමයි ෆයිනල් ප්‍රොඩක්ට් එක. අපි බලමු. රහ බලන වෙලාවට යාළුවන්ගේ වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණාද? ඒගොල්ලෝ කැමති නම් වීඩියෝ එකක් කරන් ඉන්න. නැත්තම් මම රහ බලලා කියන්නම්. I think this will be good, yeah. මම ඔයාලට කිව්වනේ මම අර වයිරල් චීස් කේක් එක හදනවා මගේ යාළුවන්ට කන්න දෙන්න කියලා. රෑ අපි කන්න දුන්නා. ඒගොල්ලෝ කෑවා. හැබැයි මං ඒ වෙලාවේ මම උයපු කෑම කාලා ෆුල් වෙලා හිටපු හින්දා මට මේක රස බලන්න හම්බුනේ නැහැ. එයාලා නම් රසයි කිකි කෑවා. අනික මම වෙන ඩෙසර්ට් එකක් යාළුවෙක් හදාගෙන ආපු එකක් කාලා මට හොඳටම කා ගන්න බැරුව වෙලා හිටියේ. ඒ හින්දා මම හිතුවා ඊළඟ දවසේ කනවා කියලා. දැන් මම මේක try කරලා බලන්න යන්නේ. මෙන්න මෙහෙම තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. අරගොල්ලෝ නම් කිව්වා රසයි කියලා කාලා බලමු. ආයේ බිස්කට් එක දිය වෙලා වගේ මේ යෝගට් එකත් එක්ක මික්ස් වෙලා තියෙනවා. තාසරයක් කාලා බලමු කියනවා. අදර මේක මං හිතුවට මාරම රහයි. යෝගට් බිස්කට් මික්ස් වෙලා ඇත්තටම චීස් කේක් රහක් එනවා. ඒ කියන්නේ මට හිතෙන්නේ මේක මට හැමදාම උදේට උනත් කන්න පුළුවන්. මේක හොඳ
ප්‍රෝටීන් තියෙන බ්‍රෙක්ෆාස්ට් එකක් නේ. සීරියස්ලි ඒ කියන්නේ හරි ඉන්ග්‍රේඩියන්ට් දාලා හැදුවනම් ඒ කියන්නේ ඇත්තටම ග්‍රීක් යෝගurt බිස්කට් එක දාලා හැදුවම රහයි. මම මේ අර වීඩියෝස් වල බලලා මීට වැඩිය ඒ කියන්නේ රහ නෑ කියලා තමයි එක්ස්පෙක්ට් කරේ. ඇත්තටම මේක මාරම රහයි. 10 out of 10. ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ඒක තමයි මගේ රේටින් එක. Bye.